ප්‍රශ්නකාරී ඕන ප්‍රශ්නයක් කට්ටෙන් පොලිස් කළද නැද මාවත සිනමාවට කැමති නැද්ද? සිංහලින්ගේට පොඳුරක්කට ගාම මගේ මගියක් ඇලවිලි සොරයි ඇතු පතුවේදවා දන්නවනේ මගේ හිටපු ප්‍රයිවට් සෙක්‍රටරි. මම මොකද නොදන්නේ දැන් ඇමතිකම නැති නිසා එයා ටික ටික වෙනස් වෙගෙන යන්නේ. එහෙමද සාදු කියන්න එපානේ. ක්ලැප් කරන්න. ප්‍රශ්නකාරී ගැටලුකාරී ඕන ප්‍රශ්නයක් කට්ටෙන් පොලිස් කළද එකසරයක් කිව්වනේ. සාදු කියන්න එපා. ක්ලැප් කරන්න. Okay. I'm a local Jackson. Who are you? Shut up. Okay, boss. ආපු පිළිවෙලට කට්ටිය අන්තිමේ ඉඳලා එන්න. අන්තිමට ආය කවුද? ඒක මාර අසාධාරණයි. මුලින්ම ආපු කට්ටිය තමයි අන්තිමට ගන්න. අන්තිම කට්ටිය තමයි මුලට ගන්න. සිස්ටම් චේන්ජ් කියන්නේ ඒකයි. ඒක හරිම අසාධාරණයි. මුලින්ම ආපු කට්ටිය තමයි අන්තිමට යන්නේ. අන්තිම කට්ටිය තමයි මුලට එන්නේ. දොර අරනකොට උදේ පාන්දර මෙතන ඉන්න. වගුතුවක් නෑ. අන්තිමේ එන්න. මොකද පරක්කු? උදේ පහේ ඉඳන් මේකප් දාන්න. මේකප් දාන්න පරක් වුණා. අපරාධ. තුනා මාට විතර මේකප් දාන්න තිබ්බා. ඕකේ. මොකක්ද වගේ ප්‍රශ්නේ? කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නැත්නම් මෙතෙන්ට අපිට ප්‍රශ්නයක් දාන්න. අනේ නෑ එහෙම නෙවෙයි. ඉක්මනට කියන්න. තව කට්ටිය ඉන්නවා මෙතන. මේ පරක් වුණොත් නත්තර ගණන් වලට ආය කරන්නේ. මට නිලියක් වෙන්න. අප්පට සිටි. මටත් ඔය ප්‍රශ්න තියෙනවා. ඕයි. Shut up. සිරිගුසා පිස්සු දොඩවන්න එපා. කස්ටමර්ලට අපේ මගුල් වලින් වැඩක් නැහනේ. ආවනම් ආවෙදී අරගන්න කතා කරලා. ඕකේ. වට නිලියක් වෙන්නේ නෝන්. වාණිජ්‍ය සිනමාවටද කලාත්මක සිනමාවටද කැමති? දෙකටම. නැද මාවත සිනමාවට කැමති නැද්ද? ඒව පස්සේ. එහෙනම් වැඩි බඩපතල. ඒ කිව්වේ ඉස්සෙල්ලාම කොල්ගෙත් දැක්ක. අනේ මම පොඩි නාම නේද?
ගේන්න ඕන. අපි එනවා පොල් ගහන්න. 500ක් ගන්න ඩාලින් 500ක් ගන්න. ලංකාවේ නෑ. ඩුබායි වලින් ගෙන්නන්න. හරියට බැංකුවට දාන්න. කාටත් අත දාන්න දෙන්න එපා ඩාලින්. සුද ඔයාට ඉතරේ බැංගුවට අත දාන්න පුළුවන්. හොඳට අහගන්න. ඉස්සල්ලාම දුටු පඳුරක් තියන්න ඕනි. පඳුරක් ගැට ගහන්නත් ඕනි. පුළුවන්. හෙලෝ. මම දහනායක ඇමතිතුමා කතා කරන්නේ. හලෝ ඇමතිතුමා. මගේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. මන් දෙන්න ජැක්සන්ට පොඩ්ඩක් ඉන්න. මොන මගුලක් කරනවද මේ? මේ ඇමතිතුමාගෙන් කෝල් එක. හෙලෝ ඇමතුමා. මං කීව විතර රියසල් ගන්න. ඇමතුමා. අයියෝ ඕන ප්‍රශ්නයක් කියන්න. ඕන ප්‍රශ්නයක් කට්ටෙන් පොලිස් කරලා දෙන්නම්. නඩු ගොඩක්නේ තියෙන්නේ. නඩු ගැන බය වෙන්න එපා. ඕන නඩුවක් බලවලා දෙන්න. සුරයක් එහෙම දැම්මොත් කොහමද? අයියෝ සුරේහත් දාලා සුරේ පොඟෝලක් දෙන්න. අන්න හරි. මිස්ටර් ජැක්සන්ට තේරුණා. මං ගෙදරට එන්නද? හවස් වෙලා එන්නකෝ එහෙනම්.
මාබුල් නටන්න. එමෙතුමා ජැක්සන් වාඩි ටික එමෙතුමා දැන් ගොඩක් ප්‍රශ්නනේ කියලා වැඩක් නෑ ජැක්සන් FCID යන්න ඕන CID යන්න ඕන කල්ලක් කොම්බලට යන්න ඕන ඉවරයක් නෑ එමෙතුමාට තියෙන්නේ කියලා වැඩක් නෑ ජැක්සන් මොනව කරනවද කරන්නේ මේවට තාම අල්ලස් කමිසයට කතා කරේ නැද්ද? තාම නෑ ළඟදීම කතා කරයි ඒව ඔක්කොම මම කට්ටම් පොලිස් කරලා දෙන්නම් එමෙතුමා. මේ මොකද්ද මට? ජැක්සන් දන්නවනේ මගේ හිටපු ප්‍රයිවට් සෙක්‍රටරි ඔව් මම මොකද නොදන්නේ? දැන් ඇමතිකම නැති නිසා එයා ටික ටික වෙනස් වෙගෙන යන්නේ එහෙමද? ඊනම් ප්‍රශ්නයක් නැහැ. සල්ලි ගැන හිතන්න බෑ ජැක්සන් එයා වෙනස් වෙන්නේ නැති විදිහට වැඩි කරලා දෙන්නකෝ